අවසරයි. අද මම මෙතනට ආවේ කෙටි කතාවක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. අද මම කතා කරන්නේ ගොඩක් අය දන්න මාතෘකාවක් මහෞෂධ පඬිතුමා ගැන. මහෞෂධ පඬිතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ එක් භවයක්. මේ මහෞෂධයට මේ පඬිතුමාට මේ මහෞෂධ කියන නම හම්බෙන්නේ මහෞෂධ පඬිතුමා පොඩි කාලේ ඉපදෙද්දී අතේ සඳුන් කැටියක් අරගෙන ආපු ඉඳලු මහෞෂධ පඬිතුමා කියලා කියන්නේ. මොකද මහා ඖෂධයක් කියන එක තමයි එතනදී කියන්නේ. ඒක නෑ මහා ඖෂධ කියලා නම හම්බෙන්නේ. මහා ඖෂධ මේ පඬිතුමා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා නුවණ තමයි ඒ ආත්ම භාවයේදී පෙන්වන්නේ. මේ මහා ඖෂධ පඬිතුමා ලොකු ඥානයකින් යුක්ත වෙනවා. එතකොට මේ වේදේ එයා හිටිය කාලේ ඒ ප්‍රදේශයේ රජු වෙන්නේ වේදේ රජතුමා. ඉතින් මේ වේදේ රජතුමාට මෙයාගේ ප්‍රඥා මහිමය ගැන දැනගෙන ප්‍රශ්න කියන්නේ ගැටලු යවනවා මේ ග්‍රාමයට. එතකොට මේ සමහර නියවල ඒ ප්‍රශ්න විසඳුවේ නැත්නම් දහසක් දඩේ වගේ තමයි නියෝග කරන්නේ. ඉතින් මේ වන්නේ මේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒක එක ප්‍රශ්නයක් තමයි දණ්ඩක ප්‍රශ්නය. ඒකෙදි වේදේ රජතුමා එවනවා අග මුල දෙකම එක හා සමානව සුද්ධ කරපු ලී දණ්ඩක් එවනවා. ඒකේ අග මුල හොයන්න කියලා තමයි එවන්නේ. ඒකෙදි සාමාන්‍යයෙන් එක හා සමානව සුද්ධ කරපේ අග මුල හොයන්න බෑනේ. ඒ වගේම මහෞෂධ පඬිතුමා හරි මැද්දෙන් දණ්ඩේ නූලක් යට ගහලා ඒක එල්ලලා තිබ්බට පස්සේ ඒකේ එක පැත්තක් ප්‍රමාණයක් යට යනවා, එක පැත්තක් උඩට යනවා. එතකොට යට යන්නේ සාමාන්‍යයෙන් කඳට හයි වෙච්ච නැත්නම් මුල කොටස තමයි යට යන්නේ බරින් වැඩි හින්දා අත්තේ කෙලවර බරින් අඩු හින්දා ඒක උඩට යනවා. එතකොට මේ ප්‍රශ්නේ එකක් විසඳුවා. අනිත් එක තමයි වැලියොත් ප්‍රශ්නය. ඒකෙදි වැලියොත් කියන්නේ වැලි වලින් හදපු ලණුවක්. වැලියොත් කියන්නේ එතකොට රජතුමා එවන්නේ රජතුමාගේ වැලි වලින් හදපු ජිල්ලාව කැඩිලා තියෙනවා. එතකොට ඒකට වැලියොතක් හදන්න කියලා. එතකොට මහෞෂධ පඬිතුමා කරන්නේ ඇත්තට වැලියොතක් හදන්න බෑනේ, මේ වැලි වලින් ලණුවක් හදන්න බෑනේ. එතකොට මේ මහෞෂධ පඬිතුමා කරන්නේ රජතුමාට පණිවිඩයක් යවනවා වැලියොත් කාලෙකින් හැදුවේ නෑ. ඒ හින්දා මම හදන විදිය මතක නෑ. ඒ හින්දා කලින් කැඩුන වැලියොතේ කොටසක් තියෙනවා නම් මට එවන්න කියනවා. එතකොට ඇත්තට වැලියොතක් තිබ්බේ නෑනේ. එතකොට රජතුමා ඒකෙදි පරාජයටපත් වෙන හින්දා ඒ ප්‍රශ්නේ විසඳෙනවා එතනින්. ඒ වගේ ප්‍රශ්න ගැටලු ගොඩාක් මහෞෂධ පඬිතුමා විසඳුවා. අසල්සිට ඔබට තමයි ස්තුතියි.